හලෝ කොහොමද කට්ටිය? අද මම පොඩි ගමනක් යන්නේ. යකල්ලේ ගිහින් එන්න යනවා මේ මගේ යාළුවෙක්ගේ ගෙදර ගිහින් එන්න යනවා. පොඩි වීඩියෝ එකක් කරන්න කියලා තමයි යන්නේ. අද කොහොමද වීඩියෝ කරන්න හම්බෙන්නේ නැහැ. දැන් වෙලාව මේ 5යි ගාන. රෑ පුළුවන් වුණොත් කරනවා නැත්නම් හෙට උදේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම කරනවා. දැන් චුට්ටක් ඉතින් නතර කරන්න හිතුණා ලස්සන ප්ලේස් එකක් තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් නතර කරන්න ඕන කියලා හිතනවා යන්න. ඉතින් මගේ වීල් එක යන්නේ මේ වන්නකෝ මේ පිටිපස්සේ එහෙම. ඒ පිටිපස්සේ එහෙමයි මේ මෙතන පොඩි කන්දක් තියෙනවා මේදී. මෙතන උඩින් ගස් උඩින් ඔය පේන්නේ පොඩි කන්දක් එහෙම තියෙනවා. පොඩි ප්ලේස් එක ඉතින් අවුලක් නැහැ. ඉස්සරහා පොඩි පන්සලක් තියෙනවා. ගොඩක් බුලත් ටිකක් කන්න ඕන හින්දා විට එක ගත්තා. මේ දෙන බුලත් විට එක බුලත් ටිකක් කන්න ඕන කියලා තමයි මේ නැවතුනේ. මහා ලොකුට දෙයක් නැහැ. ඉතින් ඔය මගෙන් ලස්සන තැන් තිබ්බොත් අනිවාර්යෙන් මගෙන් නවත්තලි වෙලා මේ ඒ තැනින් අනිවාර්යෙන් වීඩියෝ එකක් ගන්න. එහෙනම් ඉස්සරහින් සෙට් වෙනකල් දැන්ට ඔහම නතර වෙමු. ඒක ඉස්සරහා පන්සල පන්සලට ආයිත් වත්තක් ඕකල පේනවා අර ගලවුඩ පිළිමයක් තියෙනවා. පුදු පිළිමයක් තියෙනවා ලස්සනට. ඒක දෙන අනිවාර්යෙන් මම මේ පන්සලේ මේ වීඩියෝ එකක් අනිවාර්යෙන් දානවා. පන්සල ඇතුළේ කියලා හාමුදුරුවෝ කතා කරලා අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා. ඒ ඇවිල්ලා වන්දනා කරලා හැම යන්න ඔය තියෙන බෝඩ් එක ඕම් පන්සල ඔය තියෙන පොඩ්ඩක් ඕනේ. ඒක පොඩ්ඩක් වෙනස් සෙට් එකක්. බාන්නකො ලස්සන මේ වෙල්යායක් තියෙනවා. මේ බාන්නකො මේ ටිකේ මේ ඔය ටික ලස්සන වෙල්යායක් තියෙනවා. ඈතින් කඳු පන්තියක් පේනවා. ඔය තියෙන මං කියපු කන්ද ඈතින් කඳු පන්තියක් පේනවා. බාන්නකො ලස්සන වෙල්යායක් තියෙනවා. මේ මෙතන තියෙන පොඩි පැලක් වගේ මේ තියෙන්නේ. පොඩි පැලක් තියෙනවා. ලස්සන වෙල්යායක් තියෙනවා. බාන්නකො ලස්සන මේ පැත්තෙත් තියෙනවා පොඩි වැවක් තියෙනවලු මේ තලකුට්ටෙන් එහා පැත්තේ. මෙතන තියෙනවා ලස්සන කන්ද. මෙතන ඕම ඔය ඉස්සරහා මේ කන්දේ මේ ඉස්සරහා මේ තව ඉස්සරහට ගියාට පස්සේ මේ තියෙනවා මේ කන්දට එහා පැත්තේ පන්සල. අනිවාර්යයෙන් එතන ගිහලා මම වීඩියෝ එකක් කරන්නම්. එතකල් ඔහොම ඉන්න. කට්ටිය හම්බුණා ලස්සන පොඩි වාඩියක් හම්බුණා. අපි ගිහින් බලමුකෝ ඒ වාඩියට. මේ තියෙන ලස්සන වාඩිය. ඕන් ඔතන තමයි වාඩිය තියෙන්නේ. අපි ඇතුළට යමු. මේ තියෙන ඕන් වාඩිය ඇතුළ. ඉස්සරහට බලමු පොඩ්ඩක්. ඊපස්සේ ඔය පේන ලස්සනට කුඹුරු වෙල්ලායක්. අර පැත්තේ තනිකරම මහා මුකලානි තියෙන්නේ. ඔය තියෙන පිටිපස්සේ වාඩිය. මේ පේන වාඩි උඩි ඕන් උඩින් පේනවා මේ පැලක් පේනවා. තල් ගහකට මේව කරලා තියෙන්නේ. ඒ පැලේ නම් මුකුත්ම නැහැ. තව ලස්සන තැනක් තියෙන. එහෙමනොත් එතනින් සෙට් වෙනකල් මේ වෙල්ලාය ගාව මං එහෙනම් නතර වෙනවා. ඉතින් වාඩිය ඇතුළ ඔය තියෙන්නේ ලස්සන වාඩියක්. මේකේ නම් මට පේන්නේ සෑහෙන කාලෙකින් කවුරුත් ඉඳලා නැහැ වගේ. නිදා ගන්න තියෙනවා පොඩි ඇඳක් වගේ ලී වලින් ගහලා කණු හතරක් හිටවලා තියෙන පොඩි කොට්ටයක් එහෙම තියලා තියෙනවා. කවුරුත් මේ නිදාගෙන එහෙම නැහැ වගේ. වාඩිය ඇතුළේ ඉඳන් බැලුවම ඔය වගේ තමයි මේ වගේ තමයි ලස්සන කුඹුරු ආයේ පේන්නේ. ඔය පේන්නේ. අපි එළිය පැත්තට යමු. තියෙනවා පොඩි පැල නම්
ගන්නම දෙයක් නැහැ පැලනම් ගලවලා තියෙන්නේ. ඔය තියෙන ඕන් ඔහොම තමයි ලස්සනට පේන්නේ. ඔය පේන්නේ. ඕන් කුඹුරු වෙල්ලයි ඉඳන් බැලුවම ඕන් ඔහොම තියෙන්නේ. ඔය තියෙන්නේ. ඕ මේ තනිකරම කුඹුරු වෙල්ලයක් තියෙන්නේ.